හායි කොහොමද ඔයාලට? ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ඩිජිටල් ෆෝම් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ ඩිජිටල් ෆෝම්ස් අපිට ජොබ් ඇප්ලිකේෂන් එකකට එතකොට කෙනෙක්ව බදව ගන්න දෙයකට වගේ කෙනෙක්ව තමන්ගේ ජොබ් එකකට බඳව ගන්න එකකට වගේ ඇප්ලිකේෂන් එකක් විදිහට මේ ෆෝම්ස් හදන්න පුළුවන්. ඉතින් මම අද මුලින්ම කතා කරන්නේ මේ ෆෝම්ස් හදන්න අපිට භාවිතා කරන්න පුළුවන් ඇප්ස් මොනවාද කියලා. ඊළඟ part 2 වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ඇප්ස් භාවිතා කරලා ෆෝම් එකක් හදාගන්නේ කියලා. අපි එහෙනම් බලමු මොනවාද මේ ඇප්ස් අපිට මේ ෆෝම් එක හදන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි පළවෙනියටම කතා කරන ඇප් එක තමයි මේ Zoho Forms කියන්නේ. ඉතින් මේ Zoho Forms ඇප් එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ෆෝම් එකක් ක්‍රියේට් කරද්දී. ඉතින් මේ Zoho Forms ඇප් එකෙන් අපිට පුළුවන් ලස්සන ෆෝම්ස් ක්‍රියේට් කරන්න. ඒ වගේම ස්වයංක්‍රීය වැඩ ක්‍රියාවලිය ගොඩක් මේ ෆෝම් එකෙන් මේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා PC එකක් භාවිතයෙන් ෆෝම් එකක් හදනවා නම් මේ Microsoft Forms වලට ගොඩක් වැදගත් ඇප් එකක්. ඉතින් මේ Tally Forms ඇප් එක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් මේ Tally Forms ඇප් එකේ ලස්සන ඩිසයින්ස් තියෙනවා. එතකොට වෙබ්සයිට් අපිට ඇතුළත් කරන්න පුළුවන්. එක එක විදිහේ මෝස්තර තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට කියන්නේ payment forms එහෙම හදන්න පුළුවන්. ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රයෝජනවත් දේවල් මේ Tally Forms ඇප් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි Tally Forms ඇප් එක 100% ෆ්‍රී. ඔයාට භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේ Typeform ඇප් එකත් ගොඩක් ප්‍රයෝජනවත් අපිට ලස්සන ඩිසයින්ස් ඒ කියන්නේ ලස්සනට ෆෝම් එකක් හදාගන්න හිතනවා නම් ඔයාගේ ෆෝම් එක ඔයාට ලස්සනම ප්‍රොෆෙෂනල් ෆෝම් එකක් හදාගන්න පුළුවන් මේ Typeform ඇප් එක භාවිතා කරොත්. ඉතින් මේ Jotform ඇප් එකත් ගොඩක් ප්‍රයෝජනවත්. පරිගණකයක් නැතුව උනත් ඔයාලට ගන්න පුළුවන්. පරිගණකයෙන් හෝ ඔයාගේ ටැබ්ලට් එකෙන් හෝ ඔයාගේ ජංගම දුරකථනයෙන් වුණත් ඔයාට මේ Jotform භාවිතයෙන් ෆෝම්ස් නිර්මාණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගොඩක් ටෙම්ප්ලේට්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද Jotform ඇප් එක අපිට ගොඩක් වැදගත් ෆෝම්ස් නිර්මාණය කිරීමේදී. ඊළඟ ෆෝම්ස් ඇප් එක තමයි Google Forms කියන්නේ. ඉතින් මේ ඇප්ස් එක ගොඩක් 100%ම ෆ්‍රී ඇප් එකක්. ඉතින් මේකෙන් අපිට ලස්සනට ෆෝම්ස් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ ප්‍රස්ථාර මගින් දත්ත පෙන්වන්න පුළුවන්. ඒ වගේම ලින්ක් එහෙම ඒ කියන්නේ මේ ෆෝම් එක හැදුවා කියලා ලින්ක් එහෙම බෙදා හරින්න ගොඩක් ලේසි. ඉතින් මම හිතනවා මේ ඇප් එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඇප් එකක් වෙයි කියලා. ඉතින් අද අපි කතා කරේ කොහොමද ඩිජිටල් ෆෝම් එකක් හදන්න අවශ්‍ය වන මෘදුකාංග මොනවාද ඇප්ස් මොනවාද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඒ කියන්නේ part 2 වීඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන එනවා කොහොමද නිවැරදිව මේ ඇප්ස් වලින් එකක් භාවිතා කරලා ඩිජිටල් ෆෝම් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එක ඔයාලා වෙත අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.